අයිබෝවන් දුවේ පුතේ සුබෝදෑසන සියලු දෙනාටම. සුබෝදෑසන. right. ඔන්න අපි එනද වගේ අදත් පාඩමක් අරන් ඇවිල්ලා තියෙනවනේ. right. හැමදාම දෙනවා වගේ අදත් පාඩමක් අරන් ඇවිල්ලා තියෙනවා. මගේ පුතාලා කැමරටි කොන් කරගන්න බලන්න. කැමරටි කොන් කරගන්න බලන්න. අද මොකද්ද මාතෘකාව? අද විශේෂ මාතෘකාවක්. ශිෂ්‍යත්ව විභාගයට අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මාතෘකාවක්. ඒ තමයි මොකද්ද? වර්ගඵලය. හොඳ මාතෘකාවක්. ඒක තමයි වර්ගඵලය. අපි බලමු කොහොමද වර්ගඵලය ආශ්‍රිත ගැටලු විසඳන්නේ කියලා. වර්ගඵලය ආශ්‍රිත ගැටලු විසඳන්නේ කොහොමද කියලා අපි බලමු. වර්ගඵලය ආශ්‍රිත ගැටලු කොහොමද අපි විසඳන්නේ කියලා බලමු. හරි. වර්ගඵලය දන්නේ නැහැ දුස්සන්න බලන්න. මොකක්ද මේ වර්ගඵලය කියන්නේ? මොකද්ද මේ වර්ගඵලය කියලා කියන්නේ? වර්ගඵලය කියලා කියන්නේ දන්නේ නැහැ දුස්සන්න බලන්න. මම කලින් උගන්වලා තියෙනවා. වර්ගඵලය කියලා කියන්නේ මොකක්ද? දන්නේ නැහැ දුස්සන්න බලන්න. දන්නේ නැහැ කවුරුවත්? දන්න ඕනේ. උදීප කියන්න පුළුවන්ද වර්ගඵලය කියලා කියන්නේ මොකක්ද කියලා? බෑ. බය වුණේ මොකෝ? කල්ප මොකද්ද වර්ගඵලය කියන්නේ? මොකද්ද වර්ගඵලය කියලා කියන්නේ? නෑ මොන රූපයක හරි කොටු ගාන තියෙනවානේ. රූපයක කොටු ගානක්ද? ඔව්. ඒක වර්ගඵලය කියලා කියනෝනේ. හරි. බලමුකෝ. හරිද කියලා? ඔන්න බලන්න එක අය කියන විදිය බලමු අපි නේද? සෙනීද මොකද්ද වර්ගඵලය කියලා කියන්නේ? දිග වැඩි කිරීම පළල සර්. දිග වැඩි කිරීම පළල වර්ගඵලය. right. වර්ගඵලය හොයන්නේ එහෙමයි. හරි. right. මොකද්ද මේ වර්ගඵලය කියන්නේ උදීප? වටේ දිග. ඈ? මොකද්ද? වටේ දිග. වටේ දිගද? වටේ දිග. වටේ දිග කියලාද කිව්වේ? වටේ ඔව්. පරිමිතිය කියලා කියනවා වටේ දිග වලට. ඒක අපි ඉගෙන ගන්නවා හෙට. right. බලමු තව කවුද කියන්න දන්නේ? බලමු ඉස්සෙල්ලා දැනගන්න එපා. ආශාහිත් කියන්න බලන්න. ඉඩමේ ප්‍රමාණය. මොනවද? ඉඩමේ ප්‍රමාණය. ඉඩමේ ප්‍රමාණය. ඉඩමේ ප්‍රමාණය. right. බලමුකෝ. තව බලමු. චාරුක කියන්න බලමු. ඉඩමේ ප්‍රමාණය. මුදල අහගන්න දැන් එක එකයි කියන විදිය right. එක දරුවන් කියන විදිය චාරු කියන්න බලමු. මතු පිට විශාලත්වය. මතු පිට විශාලත්වය. ඔන්න ආව හොඳ උත්තරයක්. right. ඔන්න ආව හොඳ උත්තරයක්. මතු පිට විශාලත්වය කියලා. චාරුක හොඳයි. චාරුක හොඳයි. good. right. ඔන්න මට ඕන උත්තරයක් ආවා. මතු පිට විශාලත්වය. හොඳ උත්තරයක්. දැන් කිව්වා දිග වැඩි කිරීම පළල right. ඒක හරි. ඒක වර්ගඵල හොයන ක්‍රමය. ඉතින් වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. දැන් ඔයා ඉන්නේ කාමරයකද? ඔයා ඉන්නේ කාමරයකද? හරි. කාමරේ කියලා හිතන්නකෝ. දැන් ඔයා කාමරේ තියෙනව නේද? මතු පිටක්. ඒ කියන්නේ පොළවේ ප්‍රමාණයක් තියෙනවනේ. ඒවා සාලේ ඉන්නවනම් සාලේ ප්‍රමාණයක් තියෙනවා. right? ප්‍රමාණයක් තියෙනවා. මතු පිට ප්‍රමාණය, මතු පිට විශාලත්වය. හොඳ උත්තරයක් දුන්න චාරුක. right? එහෙනම් මතු පිට විශාලත්වයට අපි කියනවා වර්ගඵලය කියලා. දැන් ගත්තොත් මෙන්න ඔයාගේ කාමරේ මෙහෙම කියලා හිතන්නකෝ. මෙන්න මේ කාමරේ මෙහෙම කියලා හිතන්නකෝ. මෙන්න මේ කාමරේ ඇතුලේ ප්‍රමාණය මතු පිට විශාලත්වයට කියනවා අපි වර්ගඵලය කියලා. එහෙනම් මගේ පුතේ මේ වර්ගඵලය හොයන්නේ දිග වැඩි කරලා පළලෙන්. right. දිග වැඩි කිරීම පළල. මෙයා දිග නම් මෙයා පළල නම් දිග වැඩි කරලා පළලෙන් අපි හොයනවා මතු පිට විශාලත්වය. එතකොට මේකේ කොච්චර ප්‍රමාණයක්ද කියලා අපි හොයනවා. right. විශාලත්වය කොච්චරයිද කියලා හොයනවා. හොඳට අහගන්න මේක දැනගෙන තමයි අපි ගණන් ටික හදන්න යන්නේ. ඒ නිසා හොඳට අහගන්න බලන්න.
මම කියනවා මෙන්න මෙහෙම තියෙනවා කොටුවක්. හරිද? හොඳට අහගන්න. මෙයාගේ විශාලත්වය මම කියනවා මෙන්න මෙයා මේ පැත්තේ 3යි සෙන්ටිමීටර් මේ පැත්තේ 6යි සෙන්ටිමීටර් කියලා. එහෙනම් මෙයා 3යි නම් මෙයාත් 3යි. මෙයා 6යි නම් මෙයාත් 6යි. දැන් මේකේ වර්ගඵලය හොයන්න යන්නේ මෙන්න මේ මතු පිට විශාලත්වය හොයන්න යන්නේ. මෙන්න මේකේ ප්‍රමාණය හොයන්න යන්නේ. වර්ගඵලය කොහොම බැරිුණත් ඔයාලට පුළුවන් වෙනවා. ඒ නිසා උදලා ගන්න. හරි. මේකේ විශාලත්වය හොයන්න යන්නේ. මම කිව්වා වර්ගඵලය හොයන්නේ මගේ පුතේ කොහොමද? දිග වැඩි කිරීම පළල. right. දිග වැඩි කිරීම පළල. ඔන්න බලන්න මේක හොඳට අහගන්න. දිග වැඩි කිරීම පළල අපි වර්ගඵලය කියලා කියනවා. වර්ග ඵලය කියලා. right. වර්ගඵලය කියලා. හොඳට අහගන්න. දැන් හොඳට අහගන්න. දැන් මම කිව්ව දිග වැඩි කිරීම පළල. මේක තියෙනවා පළල, මෙන්න තියෙනවා දිග. දිග 6යි පළල 3යි. කීයද? 6 වරක් 3 කීයද? දිග වැඩි කිරීම පළල කීයද? 6 වරක් 3 18යි. හැබැයි මේ 18 ලියන්නේ මෙහෙමයි. හොඳට අහගන්න. මෙතන සෙන්ටිමීටර් එක මෙතන සෙන්ටිමීටර් වලින් ගුණ කරනවානේ. දිග වැඩි කරනවා පළලෙන්. සෙන්ටිමීටර් වලින් ගුණ කරනවා. එහෙනම් සෙන්ටිමීටර් ඒව දෙකක් එනවා. එහෙනම් අපි සෙන්ටිමීටර උඩින් මෙහෙම දෙකේ ලකුණක් දානවා. වර්ග සෙන්ටිමීටර් කියලා කියනවා මෙයා. වර්ග වෙලා. ඒ නිසා කියනවා වර්ග සෙන්ටිමීටර් කියලා. නේද? 18යි සෙන්ටිමීටර්. හොඳට අහගන්න. හොඳ පාඩමක් යන්නේ. කොහොම බැරුණත් ඔයාට අදින් පස්සේ වර්ගඵලය පුළුවන්. right? හොඳට අහගන්න. මේ 3යිනේ සෙන්ටිමීටර් මම සෙන්ටිමීටර් එකේ කෑලි 3කට මේ පැත්තෙන් කඩනවා. හොඳට අහගන්න. සෙන්ටිමීටර් එකේ කෑලි 3කට කැඩුවා. මේ තියෙන දිග දැන් පළල සෙන්ටිමීටර් එකේ කෑලි 3කට කැඩුවා. සෙන්ටිමීටර් 3යිනේ. එකේ කෑලි 3කට කඩන්න පුළුවන්. මෙයා 6යිනේ. මම මේ පැත්තේ සෙන්ටිමීටර් එකේ කෑලි 6කට කඩනවා. 3යි 4යි 5යි 6යි. ඔන්න සෙන්ටිමීටර එකේ කෑලි 6කට කැඩුවා. හරි. මට කියන්න මෙතන කොටු කීයක් තියෙනවද? මෙතන සෙන්ටිමීටර එකේ කොටු කීයක් තියෙනවද? කීයක් තියෙනවද? මේ ගාන හදන්න මාත් එක්ක. එතකොට පුළුවන් වෙනවා. වර්ගඵලය. කීයක් තියෙනවද? මෙනු කී 18යිනේ. 18ක් තියෙනවනේ. ඉරුගල් බණ්ඩාර 18ක් තියෙනවනේ. දිනාය 18ක් තියෙනවනේ කොටුනේ. 18ක් තියෙනවා. පුතේ බලන්න මේ උත්තරේ දාවේ කිය. මේ උත්තරේ දාවේ. ඒ කියන්නේ දැන් මේ වර්ග සෙන්ටිමීටර් එකේ කොටු 18ක්. එහෙනම් වර්ගඵලය 18යි. මෙන්න බලන්න මතු පිට ප්‍රමාණය. මතු පිට ප්‍රමාණය විහංසා මතු පිට ප්‍රමාණයට අපි කියනවා මොකද්ද? මතු පිට ප්‍රමාණයට අපි කියනවා වර්ගඵලය කියලා. තේරුණාද? තේරුණාද මේක? මේක තේරුණා යා දුස්සන්නද? අර්ජුන් තේරුන්නේ නැද්ද? තේරුණා. right. එහෙනම් මතු පිට ප්‍රමාණය මතු පිට පෘෂ්ඨයක තල පෘෂ්ඨයක ප්‍රමාණයට කියනවා වර්ගඵලය කියලා. දැක්කනේ මම මේ එකේ කැලි වලට කඩාගත්තා. කඩාගත්තට පස්සේ දැන් දිග වැඩි කිරීම පළල. එහෙනම් අපිට මේකේ තියෙන කොටු ගානම තමයි මේකේ වර්ග right. ඵලයටත් එන්නේ වර්ග සෙන්ටිමීටර වල. මම කියනවා තව කතන්දරයක්. හොඳට අහගන්න. ගණන් හදන්න කලින් මේ කියන්නේ. හොඳට අහගන්න. පුතේ මෙන්න මෙතන මම කරනවා මෙන්න මේ වගේ වැඩක්. හොඳට අහගන්න. දැන් ඔයාට මම කිව්වනේ මෙහෙම මං කඩාගත්තනේ දැන්. මෙන්න මේකේ මේ පැත්තට 3ක් කඩාගත්තා. මේ පැත්තට 6ක් කඩාගත්තනේ. තව කැල්ලක් ගහගමු. හරි. ඔක්කොම 18ක් තියෙනවා කියලා ඔයා කිව්වා. හරි. මම කියනවා මෙන්න මෙහෙම කතන්දරයක් හොඳට අහගන්න. මම කියනවා ඔයාලට මෙන්න මෙහෙම. දැන් මෙතන තියෙනවනේ 18ක්. right. මම කියනවා ඔයාලට මෙහෙම. මෙන්න මෙහෙම බලන්න. වෙන පාඩකින් අපි යන්ති. කලබල වෙන්න එපා ගණන් ටික හදන්න කලින් මේක දැනගන්න ඕනේ. නැත්තම් ගණන් ටික හදාගන්න බැහැ. දේශී එකක් ගමු. right. මෙයාගේ පල්ල දෙකයි මම කියනවා මෙන්න මේක කෑල්ලක් සෙන්ටිමීටර 1යි කියලා.
right මේ පැත්තෙත් එක කෑල්ලක් 1 සෙන්ටිමීටර් කියලා හරිනේ හරි එහෙනම් මට කියන්න මේකේ වර්ගඵලය කීයද වර්ගඵලය කීයද හොයන්න පුළුවන් දැන් සම්පූර්ණ බිඳුවේ වර්ගඵලය කීයද කඩුවට කොලේ ටක් ගාලා හදන්න ටක් ගාලා හදන්න කඩුවට කොලේ දැන් පුළුවන් කඩුවට කොලේ ටක් ගාලා හදලා පෙන්නන්න හරි ලේසියිනේ මෙතන 1යි මෙතන 1යි 2යි නේ මෙතන 1යි 2යි 3යි 4යි ඇඟිලි වලින් පෙන්නන්න පුළුවන් කීයද ඇඟිලි වලින් පෙන්නන්න බලන්න වර්ගඵලය කීයද වර්ග සෙන්ටිමීටර් ඔය ජයන් පෙන්නන්න උදීප කීයක් ආවද 10ක් ආවද කෝකෝ තාම ඔළුවට වැටලා නැහැ උදීප 10ක් එන්නේ කොහොමද කියන්නේ 10ක් එන්නේ මේකේ කොටු 10ක් තියෙනවද මේ බලන්න මේ පැත්තේ 1 සෙන්ටිමීටර 1 සෙන්ටිමීටර කියන 2 සෙන්ටිමීටර මේ පැත්ත 1 2 3 4 4යි සෙන්ටිමීටර දෙවරක් 4 කීයද 8යි 8යි වර්ග සෙන්ටිමීටර කියලා එන්න ඕනේ 8යි වර්ග සෙන්ටිමීටර රයිට් එහෙනම් ඔන්න මම දැන් එනවා ගානට හොඳට බලන්න මම මෙයාට තව කෑලි දෙකක් එකතු කරනවා මෙන්න මේ විදිහට හොඳට බලාගන්න right මෙන්න මේ විදිහට මෙයාගෙන් භාගයයි මෙයාගෙන් භාගයයි මේ එක කෑල්ල වර්ග සෙන්ටිමීටර 1යි හොඳේ නෑ සෙන්ටිමීටර 1යි සෙන්ටිමීටර 1යි දැන් මට මෙයාගේ කියන්න වර්ගඵලය කීයද මෙයාගේ වර්ගඵලය කියන්නේ කීයද මෙයාගේ වර්ගඵලය කියන්නේ කීයද මෙයාගේ වර්ගඵලය කියන්නේ මට කීයද ඉක්මනට කියන්න මේ ගාන හදන්න ඕනි ගාන නැත්නම් ඊළඟ ගණන් වලට යන්න බෑ මෙයාගේ වර්ගඵලය කියන්නේ කීයද කියලා ලියලා පෙන්නන්න කොමන්ට් එකක් දාන්න ලියලා පෙන්නන්න හොඳට තේරුම් ගන්න බබසාර ලියලා පෙන්නන්න බලන්න ලියලා පෙන්නන්න බලන්න සඳරු ලියලා පෙන්නන්න බලන්න මට මේකේ වර්ගඵලය හොයන්න කියන්න මම කිව්වොත් දැන් මේ කොටු ගන්න කියලා දැන් මේක 1 සෙන්ටිමීටර මේක කොටුවක් පළල දිග පළල 1 සෙන්ටිමීටර 1 සෙන්ටිමීටර ගන්න තියෙනවා මම ඉස්සෙල්ලා කිව්වා දිග වැඩි කිරීම පළල මම ඊපස්සේ කොටු ගහලා සෙන්ටිමීටර එකේ කිව්ව පුතාට කිව්ව කොහොමද හොයන්නේ කියලා දැන් මට මේකේ සම්පූර්ණ වර්ගඵලය කියන්න සම්පූර්ණ වර්ගඵලය කියන්න ගොඩක් අය හරි right මේ බලා ගන්න මේක බලා ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ලොකු කොටු 10ක් තියෙනවා මගේ පුතේ වර්ග සෙන්ටිමීටර් එකේ කොටු එක වැඩි කිරීම එක මේ පොඩි කොටුවක් 1 සෙන්ටිමීටර් නේ එහෙනම් දිග වැඩි කිරීම පළල එක් වරක් 1 එකයි එකයි වර්ග සෙන්ටිමීටර නේ එක කොටුවක් එකයි වර්ග සෙන්ටිමීටර එහෙනම් මුළු කොටු ටිකම 1 2 3 4 5 6 7 8 9 10 සම්පූර්ණ කොටු 10යි මෙන්න මෙයා භාගයයි එකතු වුණාම එකක් එනවනේ භාගයයි එකතු වුණාම එකක් එනවනේ right එහෙනම් එයයි 11යි වර්ග සෙන්ටිමීටර 11යි වර්ග සෙන්ටිමීටර තේරුණාද මේක තේරුණාය අතුස්සන්න බලන්න නොඑලි තේරුණාද right හරි අපි එනවා ඊළඟ එකට මේකත් දැනගෙන තියාගන්න ඕනේ බලා ගන්න මෙන්න මේ හොඳට බලා ගන්න මේ ගණන් හදන්න කලින් කියලා දෙන්නේ මේ ටික පුළුවන් නම් ඔයාට අනිත් ටිකත් පුළුවන්. හරි. මම මෙන්න මෙහෙම අඳිනවා. හොඳට බලා ගන්න. මේ හැම කොටුවක්ම එක සමානයි. right? එහෙම හිතන්න හැම කොටුවක්ම එක සමානයි. මම කියන මේ කහ පාටින් දැන් තියෙනෝනේ ප්‍රමාණයක්. මෙයා පාට කරලා තියෙන්නේ. හැම එකම පාට කරලා තියෙන්නේ. කහ පාටින් තියෙන ප්‍රමාණය පාට කරලා මේ පාට කරලා තියෙන්නේ. හරිනේ? මට මෙයාගේ වර්ගඵලය දැන් හොයලා කියන්න. මෙයාගේ වර්ගඵලය මේ හැම එකක්ම වර්ග සෙන්ටිමීටර එකයි.
සෙන්ටිමීටර් මේ පැත්තේ පළල 1 සෙන්ටිමීටර් එක කොටුවක් දිග පළල 1 සෙන්ටිමීටර් 1 සෙන්ටිමීටර් ගන්න තමයි තියෙන්නේ. මට දැන් හොයලා පෙන්නන්න මෙන්න මේ පාට කරපු කොටසේ වර්ගඵලය ප්‍රමාණය මේ මතු පිට ප්‍රමාණය කීයයිද? කෙරුණ හොඳයි. good. කෙරුණ කියන්නේ අපේ 4 වසර බබෙක් හරිම හොඳයි. එයාට වර්ගඵලය තාම නැහැ. නමුත් එයා දැන් 5 වසරට යන්න කලින් දන්නවා වර්ගඵලය කියන්නේ මොකක්ද? කීයයිද? 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 ඇඟිලි වලින් පෙන්නන්න පුළුවන් කීයයිද? කො හැමෝම පෙන්නන්න බලන්න. සඳරු කෝ පෙන්නන්න. සනුත් සඳරු පෙන්නන්න සඳරු. මේවා හදන්න ඕනේ නැතුව බෑ. නවි රයිට් හරි. නොෂි කීයද වෙනික? 5යි. මේ බලා ගන්න හරිම ලේසි මේ බලා ගන්න. මෙතන තියෙනවා ලොකු කොටු කීයයිද? 1 2 3යි 4යි. 1 2 3යි 4යි ලොකු කොටු. මෙන්න තියෙනවා භාග්‍ය දෙකක්. භාග්‍ය දෙකක් එකතු වුණාම 1යිනේ. භාග්‍ය දෙකක් එකතු වුණාම 1යිනේ. එහෙනම් ඒකයි ඔක්කොම කීයද? 5යි. එහෙනම් වර්ග සෙන්ටිමීටර් 5යි කියලා අපිට කියන්න පුළුවන්. මේක තේරුණාද? මේක තේරුණාද? මේ මිනුකි තේරුණාද පුතේ? ඉන්දීර, තෙනිර, සඳරු, භවන්ති, ඔමින්දි තේරුණාද? තේරුණා යතුස්සන්න බලන්න. තේරුණාද? දැන් මේ මතු පිට පෘෂ්ඨයක ප්‍රමාණය තේජාන් රයිට් සදේව් තේරුණානේ? හරි. රයිට්. මතු පිට පෘෂ්ඨයක ප්‍රමාණය රයිට්. දැන් අපි යමු ගණන් වලට. දැන් ඔයාලා ගණන් වලට හදනකොට ගණන් ටික පුළුවන් වෙන්න ඕනි. දැන් ඔන්න හදන්න ටක් ටක් දාලා අපි බලමු ගණන් ටික. රයිට්. මේ බලන්න. හරි. බලමු. වර්ගඵලය මතු පිට ප්‍රමාණය. දැන් හදමු ගණන් ටික. රයිට්. හදමු. පළවෙනි ගාන. බලන්න පළවෙනි ගාන. වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර එක බැගින් වන සමචතුරස්‍ර 16ක් තියෙනවා. පහත දැක්වෙන රූපයෙන් සමන්විතයි. දැන් ඔයාට තියෙනවා මෙන්න මේ වගේ රූපයක් දිලා ඒක පාට කරලා මම අර කලින් යන්න වගේ. මේ එක කොටුවක් වර්ග සෙන්ටිමීටර 1යි. අර මම කලින් කිව්වේ එක කොටුවක් වර්ග සෙන්ටිමීටර 1යි. එහෙනම් මගේ පුතේ අපෙන් අහනවා එහි පාට කර ඇති කොටසේ වර්ගඵලය. මේ පාට කරලා තියෙන කොටස වර්ගඵලය කොච්චරයිද කියලා අහනවා. අපි බලමු. වර්ගඵලය කොච්චරයිද කියලා අහනවා. එකද දෙකද උත්තරය ආ. right මෙන්න තියෙනවා පාට කරපු කොටස හොඳට බලා ගන්න. right කොහොම තියෙනවා පාට කරපු කොටස. මේ තියෙන පාට කරපු කොටස. right ඒකේ වර්ගඵලය අහන්න. හොඳට අහගන්න. දැන් පුතේ ඉස්සෙල්ලාම ලොකු කොටු ටික ගන්නකෝ 1 2 3 4 5 6යි ලොකු කොටු 6යි right මේ භාගයව සෙට් කරමු දැන් මෙතන තියෙන චූටි කෑල්ල ගෙනල්ලා මෙතනට දාන්න පුළුවන් නේ මෙයා එක කොටුවක් එනවනේ right එයා එක කොටුවක් එනව නේද එයා එක කොටුවක් එනව නේද මෙයා මෙතනට දැම්මම එක කොටුවක් එනව නේද එනව නේද එනවද එනවනේ right එනවා එහෙනම් මෙයා ගෙනල්ලා මෙතනට දැම්මම මේ කොටුව පිරෙනව නේද එහෙනම් මෙතන දැන් සම්පූර්ණ කොටු දෙකක් හැදුනා නේද දෙකක් හැදුනා නේද එහෙනම් කීයද කොටු ඔක්කොම 8යි 8යි බලන්න 8ේ උත්තරයක් තියෙනවද කියලා තියෙනවනේ පිළිතුරු අංක 1 පිළිතුරු අංක 1 පිළිතුරු අංක 1 පිළිතුරු අංක 1 right කො බලන්න හරියයි අතුස්ස හරියයි right දැන් පුළුවන් වෙන්න ඕනිය ඊළඟ එක මෙහි පාට කර ඇති කොටසේ වර්ගඵලය මුළු වර්ගඵලයෙන් කුමන භාගයක්ද කියලා අහන මුළු වර්ගඵලය මට කියන්න මේකේ මුළු වර්ගඵලය හොයන්න කොහොමද දැන් දන්නෝ සම්පූර්ණ ප්‍රමාණය දිග වැඩි කිරීම පල්ලනේ දිගට කොටු කීයයිද පළල කොටු කීයයිද කියලා බලන්න දිග වැඩි කරන්න පළලෙයි නැත්තම් කොටු ටික ගණන් කරන්න ඔක්කොම කොටු කීයක් තියෙනවද දිග තියෙනවා කොටු 4ක්
පළල තියෙනවා කොටු 4ක්. 4 වරක් 4 16යි. ඔක්කොම කොටු 16යි ගණන් කරලා බලන්න. right? එහි පාඩකර ඇති කොටසේ වර්ගඵලය මුළු වර්ගඵලයෙන් කුමන භාගයක්ද? මුළු ප්‍රමාණයෙන් කොච්චරක්ද කියලා අහන්න. සම්පූර්ණ වර්ගඵලය 16යි. පාඩ කරලා තියෙනවා 8ක්. 16න් 8ක්. 16න් 8ට තුල්්‍ය භාගයක්. දැන් දෙන්න පුළුවන් තුල්්‍ය භාග මම කරලා තියෙන්නේ. 16න් 8ට තුල්්‍ය භාගය හදමුද? රයිට් නියමයි. කොහොමද? මෙයාව සුළු කරන්න මෙයාව සුළු කරන්න නේ. මේ දෙකටම තියෙනව මොනවද? 8 වනේ. 8 2යි 8ට 8 1යි. දෙකෙන් 1යි පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. මෙතන අපි හැදුවේ මොකද්ද? සුළු කරානේ සමාන කරානේ 16න් 8 කියලා කියන්නේ දෙකකින් 1යි. 8න් දෙකම බෙදෙනවා. දෙකම බෙදෙනවා 8න්. එහෙනම් 8 2යි 16ට 8 1යි. තේරුණාද? තේරුණා යතුස්සන්න බලන්න. right. අද වර්ගඵලය වැඩි වෙන්න බෑ. හරි. ඊළඟ එක බලන්න. මේකත් බලන්න. මුළු රූපයේ වර්ගඵලය අඳුරු කර ඇති කොටසේ වර්ගඵලයෙන් කී ගුණයක්ද? දැන් පුළුවන්. 1ද 2ද 3ද භවන්ති? 1ද 2ද 3ද? 1ද 2ද 3ද? අඳුරු කර ඇති කොටස වගේ කී ගුණයක්ද? භවන්ති හොඳට අහගන්න ඕනේ. මේ බලා ගන්න. දැන් මෙතන තියෙනවා පුතේ භවන්ති අහගන්න. මේ බලාගන්න. මෙතන තියෙනවනේ කොටස් කීයක්ද? ඔක්කොම 4ක්. කොටස් 4ක් නේ. කීයක් පාඩ කරලාද? එක කොටසක් පාඩ කරලා තියෙන්නේ. එහෙනම් පාඩ කරපු වගේ කී ගුණයක්ද කියලා අහනවා මේ. අඳුරු කර කොටසේ වර්ගඵලයෙන් කී ගුණයක්ද? දැන් මෙයාව එකක් කියලා ගත්තොත්, මෙයාව එකක් කියලා ගත්තොත්, මෙයා එකක් කියලා ගත්තොත්, මෙයා එකක් කියලා ගත්තොත් 4යි. මෙයා 1යිනේ. එහෙනම් එක වගේ කී ගුණයක්ද 4 එන්න? කී ගුණයක්ද? එක වගේ කී ගුණයක්ද? 4 ගුණයක්. සම්පූර්ණ 4 ගුණයක්. right. පිළිතුරු අංක 3. භවන්ති තේරුණාද? ඒක තමයි වරද්දන්න එපා. right. අපි එනවා ඊළඟ එකට. right. වැද්දෝ ටික කියන්න බලන්න දැන් මේක. මුළු රූපයේ වර්ගඵලයේහි අඳුර කර ඇති කොටසේ වර්ගඵලයෙන් කී ගුණයක්ද? මේක හොයන්නද? මේක හොයන්න. මේක හොයන්න ලේසි. කොහොමද විදිනේ? පැටිය හැදුවද මේක? විදිනේ. හැදුවද මේක? කී ගුණයක්ද? කී ගුණයක්ද? කොහමද උත්තරේ පෙන්නන්න බලන්න. හැමෝම පෙන්නන්න බලන්න. right බලමු එහෙනම් ඉන්දීර කීයද ආවේ උත්තරේ? ඉන්දීර කීයද ආවේ? 1ද 2ද 3ද? ඉන්දීර right මේ බලන්න. මේක ඉස්සෙල්ලාම කුඩා කොටු ගන්නට අපි කඩාගමුනේ. මේ බලන්න. කුඩා ත්‍රිකෝණ 1 2 3 4 5 6. මෙයත් ඒ විදියටම කඩාගමුවනේ. පුළුවන් නෙමේ බලන්න. හරිපදේදී ඔක්කොම කීයක් තියෙනවද? ඔක්කොම කීයක් තියෙනවද දැන්? සමාන ත්‍රිකෝණ කීයක් තියෙනවද? මෙතන මැද 6යි වටේ 6යි 12යි. right 12යි ඔක්කොම එකක් පාට කරලා තියෙනවා. කී ගුණයක්ද? right මේ අහනවා මෙන්න මෙහෙම මුළු රූපේ වර්ගඵලය එහි අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය මෙන් කී ගුණයක්ද කියලා දැන් මම ඔයාලට පෙන්නුවා නේද? අඳුරු කරලා තියෙන එකයි ඔක්කොම 12යි. කී ගුණයක්ද වර්ගඵලය? කී ගුණයක්ද වර්ගඵලය? 12 ගුණයක්. පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. කොහොම බලන්න හරියයි? දැන් මොන වර්ගඵලය මම කියලා දුන්න උදෙන්ම දැන් වර්ධින්න බෑ. තනුත් හදනවද? right. හරි. ඊළඟ 5. මේකේ උත්තරේ කියන්න මට දැන් පුළුවන් ඔයාලට කියන්න. 1ද 2ද 3ද කියලා කියන්න මේක හිතන්න ඕනේ. 1ද 2ද 3ද කියන්න මට දැන්. හැමෝම කියන්න. හැමෝගෙම උත්තරයක් ඕනේ මට. මොමින්දී 1ද 2ද 3ද? කොබලන් අනිත් අය යසිරු 1ද 2ද 3ද? අයිල්ගල් බණ්ඩාරක යෝනාරා කැමර රොඩ් කරගන්න පුතේ. මට යාළුවා තමයි කතා කරන්න පුළුවන්.
කොහොම බලන්න. හරි එහෙනම් බලමුකෝ ඔයාගේ උත්තරය හරිද කියලා මේ බලන්න. රූපයේ ABC යන වෘත්ත එකිනෙකට සමානයි. මෙන්න මේ වෘත්ත තුනක් තියෙන එකිනෙකට සමානයි. එහි අඳුරු කළ කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 10යි. මේ බලන්න අඳුරු කරපු කොටසේ වර්ග සෙන්ටිමීටර් 10යි. වර්ගඵලයේ පිළිබඳ නිවැරදි ප්‍රකාශය අහන්න. right. මේ බලන්න. මෙන්න මේකේ අඳුරු කරපු කොටස හොඳට බලා ගන්න. අඳුරු කරපු කොටස අඳුරු කරලා තියෙන මෙන්න මේ කොටස. ඒ කියන්නේ මගේ පුතේ හොඳට බලා ගන්න. මෙතන වෘත්ත තුනක් තියෙනවා. මේ වෘත්ත තුන එකින් එකට මොකද සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය මෙන්න මේ කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 10යි. 10යි වර්ග සෙන්ටිමීටර් කියලා කියනවා. එහෙනම් මට කියන්න මුළු වෘත්තයේම වර්ගඵලය කීයද? එක වෘත්තයක වර්ගඵලය කීයද? භාගයක් වර්ග සෙන්ටිමීටර් 10ක් නම් සම්පූර්ණ ප්‍රමාණය කීයද? 20යිනේ. 10ව දෙකක් 20යිනේ. right. 20යි. ඒ කියන්නේ වෘත්තයක් 20යි. පුතේ වෘත්තයක් 20යි කියන්නේ වෘත්ත තුනට එහෙනම් වර්ගඵලය වෙන වෙනම ගත්තොත් වෘත්ත තුනේ වර්ගඵලය වෙන වෙනම ගත්තොත් 20ේව 3ක්නේ 60යි. වර්ග සෙන්ටිමීටර් 60ක් එන්න ඕනේ වෘත්ත තුනේ. right. වෙන වෙනම ගත්තොත්. right. එහෙනම් මෙතන වෙන වෙනම නැහැ. මේකේ තියෙන එකට සම්බන්ධ වෙලා. එහෙනම් මට කියන්න මෙන්න මේ වෘත්ත කෑල්ලේ හොඳට බලා ගන්න. මෙන්න මේ වෘත්ත කෑල්ල තියෙනවනේ. එයාගේ භාගයක් මේ පැත්තට අහු වෙලානේ. එහෙනම් මෙන්න මේ කෑල්ලේ අපිට ගන්න පුළුවන් ද වර්ග සෙන්ටිමීටර් 20ක්? ඒ වෘත්තෙන් ගන්න පුළුවන්ද? පුළුවන් නම් මෙහෙම කරන්න, බැරි නම් මෙහෙම කරන්න. පුළුවන්ද බැරිද? ගන්න බෑනේ. එයාගේ භාගයක් අරේගේ අස්ස රිංගලනේ. රිංගලනේ. එයාගේ භාගයක් මෙයාගේ අස්ස රිංගල. එහෙනම් ගන්න බෑ මේක 20ක්. මෙයාගේ ගන්න පුළුවන් ඒ වගේම 20ක් හඳුන ගන්න පුළුවන්ද මේ කෑල්ලේ? පුළුවන්ද බැරිද? බෑනේ. බෑ. ඒ කියන්නේ මෙයාගේ 20කුත් නෑ, මෙයාගේ 20කුත් නෑ. හැබැයි මේ නැද වෘත්තේ නම් 20ක් තියෙනවා. එහෙනම් සම්පූර්ණ වෘත්ත තුන වෙන වෙනම ගත්තොත් 60ක් එන්න ඕනේ. 60යි වර්ග සෙන්ටිමීටර එන්න ඕනේ. හැබැයි වර්ග සෙන්ටිමීටර 60ට වඩා මොකද්ද මේ සම්පූර්ණ රූපේ 60ට වඩා වැඩිද අඩුයිද? වැඩිද අඩුයිද? සම්පූර්ණ රූපේ අඩුයි. අඩුයි. එහෙනම් මගේ පුතේ මේකේ අහනවා නිවැරදි ප්‍රකාශය සමාන නැහැ. වර්ග සෙන්ටිමීටර 60ට වඩා අඩුයි. පිළිතුරු අංක 1 හරියයි අත උස්සන්න. හරිනම් ගොඩක් හොඳයි. right. ඊළඟ එක 6 වෙනි ගාන. දැන් නම් මේව පුළුවන්. පහත් සඳහන් කොටු ජාලය තුල අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය කොටු කීයකට සමානයිද? වර්ගඵලය කොටු කීයකට සමානද කියලා අහනවා. පුතේ ලොකු කොටු කීයද? මං අර කලින් ගත්තා වගේ ගන්න. මේ ඉන්නේ ලොක්කො ටික. මෙන්න මේ අය. මෙන්න මේ අය අපි ගන්නවා ලොක්කො කියලානේ. right. මෙන්න මෙතනින් මේ අය ලොක්කො කීයද? 1 2 3 4 5 6යි. ලොක්කො 6යි. පොට්ටෝ එකතු කර කර යන්න. මෙයාගේ භාගයයි මෙයාගේ භාගයයි. මේ භාගය ගෙනල්ලා මෙතන දැම්මොත් මෙයා 1යි. මේ භාගය ගෙනල්ලා මෙතන දැම්මොත් මෙයා 1යි. එතන තියෙනවා 2ක්. 6යි 2යි කීයද? එකතු කරාම 8යි. එහෙනම් පහත සඳහන් කොටු ජාලය තුල අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය කොටු කීයකට සමාන වෙයිද? කොටු 8කට සමාන වෙනවා. කොටු 8යි. කොහොම බලන්න හරිය? කොටු 8යි. ජයොන් තේරුණානේ? ජයොන් තේරුණානේ ජයොන්? right. හරි. අපි යනවා ඊළඟ එකට. ඔන්න බලන්න 7 වෙනි ගාන. right. මේක බලන්න. මෙම රූපේ ඇති හැඩය සම චතුරස්‍රයක් කිරීමට එහි පළල පැත්තට තවත් සෙන්ටිමීටර් කීයක් එකතු කරන්න ඕනද? මට කොලයක හදලා පෙන්නන්නට අක්ගාලා මෙන්න මෙයා සම චතුරස්‍රයක් කරන්න ඕනේ. මෙයා සම චතුරස්‍රයක් කරන්න ඕනේ. මෙන්න මෙහෙම සම චතුරස්‍රයක් මගේ පුතේ කරන්න ඕනලු මෙයාව. right. මෙයාගේ දැන් 60ක් තියෙනවලු මේ පැත්තේ සෙන්ටිමීටර්. මෙයාගේ දැනට තියෙන 20යිලු. එහෙනම් සම චතුරස්‍රයක දිග පළල සමානයි.
ඔයා දන්නෝ දිගයි පළලයි දෙකම සමානයි. මගේ පුතේ මෙයාගේ දැනට තියෙන පළල කීයයිද? 20යි. එහෙනම් එයාත් 60ක් කරන්න තව සෙන්ටිමීටර් කීයක් ඕනිද? හරිම ලේසි පෙන්නන්න බලන්න හැමෝම. කොහොම බලන්න කල්ප. කීයක් ඕනේද? අන්න දෙලිර කිව්වා පෙන්නුවා නියමට right. 4.0යි 40 කියලා. ලියන්න ඕනෙත් නෑ 4.0යි කියලා පෙන්නුවා නේ. right හරි. 4.0යි 40ක් ඕනි නේ. එහෙනම් 40ක් ඕනි තව. එක පැත්තකට 40ක් ඕනි තව. 40යි සෙන්ටිමීටර ඕනි. right 40යි සෙන්ටිමීටර ඕනි. එහෙනම් මෙයා 60යි මෙයා 60යි වෙනවා දැන් ඕන අලුත් එක්කේ. right. සකස් කළ සමචතුරස්‍රයේ වර්ගඵලය මුලින් තිබූ හැඩේ වර්ගඵලයෙන් කී ගුණයක්ද? සකස් කළ එකේ කී ගුණයක්ද කියලා අහනවා. මට කියන්න කලින් එක්කෙනාගේ වර්ගඵලය කීයද? කලින් එක්කෙනාගේ වර්ගඵලය කීයද? කොහොමද හොයන්නේ? කලින් එක්කෙනාගේ වර්ගඵලය කීයද? එයා දිග වැඩි කරන්න පළලෙන් 20 වැඩි කරන්න 60. කලින් එක්කෙනා 20 වැඩි කරන්න 60. කීයද? 6 වරක් 2 12යි 1200යි නේ. වර්ග සෙන්ටිමීටර 1200යි. දැන් මෙයා වැඩි කරන්න දිග වැඩි කරන්න පළලෙන් 60 වැඩි කරන්න 60. කීයයි? 3600යි නේද? ඔයා හදන්න ඕනි මේ මොහොතේ මම නම් ටක් ටක් ගාලා හදනෝනේ. මම දන්නවා 6 වරක් 6යි. මම ලේසි ක්‍රමයේ කියන්නද මේ බලන්න. 6 වරක් 2 12යිනේ. බිංදු දෙක දැම්මම 6 වරක් 6 36යිනේ. බිංදු දෙක දැම්මම හරිද? මම හදන්නේ එහෙම. ඔයා ගුණ කරලා ගත්තත් කමක් නැහැ. නැත්තම් වැරදින නිසා. right? හරි. එහෙනම් මට කියන්න දැන් කී ගුණයක්ද? කී ගුණයක්ද වැඩි? මෙයා 1200යි වර්ග සෙන්ටිමීටර් මෙයා 3600යි 1200ව කීයක්ද? ලේසිම ක්‍රමය තමයි මගේ පුතේ මේ බලා ගන්න. අග බිංදු කපන්න. 12යි මෙතන 36යි. 12ව කීයක්ද 36 වෙන්න? කො ඇඟි වලින් පෙන්නන්න. 12ව 3යි. එහෙනම් කී ගුණයක්ද? 3 ගුණයක්. කො බලන්න හරියයි. 3 ගුණයක්. කො බලන්න හරියයි? චාරුක හරි නේද? right නියමයි. චාරුක තමයි හරිම උත්තරේ දුන්නේ. කලින්ම අහනකොට නේ චාරුක. right හරි. හරි. මෙහෙමයි අපි මේ අහගන්න කොහොමද පුතේ? right අපි දෙයක් ඉගෙන ගන්නවා ඉගෙන ගන්නකොට හරියටම ඉගෙන ගන්න ඕන. තිත්තට ඉගෙන ගත්තට පස්සේ ඒක වර්ධින්නේ නැහැ. ඒ නිසා ඔයා වර්ගඵලය කියන එක කටපාඩම් කරන්න යන්න එපා. ඔයා දැනගන්න ඕන වර්ගඵලය කියලා කියන්නේ මතු පිට ප්‍රමාණය. එච්චරයි. මතු පිට ප්‍රමාණය. ඒක දැනගත්තට පස්සේ ආයෙක හොයන්නේ ටික වැඩි කිරීම බලන්න. ඒක හොයන ක්‍රමය තමයි ටික වැඩි කිරීම බලන්න. දැන් මම ඔයාලට කරගෙන යන්නේ ඒක තමයි. right. අපි යනවා ඊළඟ එකට. 8 වෙනි එක බලන්න. 8 වෙනි එක. අපිට තියෙනවා මෙන්න මෙහෙම. පහත දී ඇති රූපය ඇසුරින් ප්‍රශ්න වල පිළිතුරු ලියන්න. පාට කළ කොටසේ වර්ගඵලය කොටු කීයකට සමානයි? දැන් අර මම කිව්ව ක්‍රමයට කොටු ටික හොයන්න. කිව්ව ක්‍රමයට. right හොයමු බලන්න. කිව්ව ක්‍රමයට හොයමු බලන්න. ලොකු කොටු ටික ගන්න ඉස්සෙල්ලා මේ 1යි 2යි 3යි ලොක්කො 3යි. දැන් පොඩ්ඩ එකතු කරලා අපි හදාගමු සම්පූර්ණ ඒවනේ. මේ බලන්න. මෙයාගේ භාගයයි මෙයාගේ භාගයයි එකතු කරාම 1යි. මෙතන. right. මෙන්න මෙතන බලන්න. මෙයාගේ මේ භාගයයි මෙයාගේ මේ භාගයයි. මේ දෙන්න එකතු කරාම 1යි. මෙන්න මෙයාගේ මොකද කරන්නේ අපි? අඳුරු කරපු කොටසේ නේද අහන්නේ පාට කළ කොටසනේ. right. එහෙනම් මෙන්න මේ කෑල්ල ගෙනල්ලා පොඩි කෑල්ල ගෙනල්ලා මේකට දාන්න. එයාගේ 1යි. එහෙනම් පොඩ්ඩ එකතු කරාම කීයක් එනවද? පොඩ්ඩ එකතු කරාම කීයක් එනවද? ලොක්කෝ 3 දෙනෙක් එනවා. එහෙනම් ඒ තුනක් ගන්න මෙතන. 3යි කීයද? තව තියෙනවද? මේ දෙක එකතු කරා හරි. ඊට පස්සේ මොකද කරේ? මෙයා ගෙනල්ලා මෙතනට දැම්මනේ. මෙයා ගෙනල්ලා මෙතනට දැම්මනේ. 1යි 2යි 3යි. right. එහෙනම් 3යි කීයද? 6යි. කොටු කීයකට සමාන වෙනවද? කොටු 6කට. ඔබලන්න හරියයි? right. නියමයි. අපි එනවා ඊළඟ එකට. සෑම කුඩා කොටුවකම දිග සෙන්ටිමීටර 1ක් සහ සෙන්ටිමීටර 1ක් පළල නම් පාට නොකල කොටසේ වර්ගඵලය. පාට නොකල කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර කීයද කියලා අහන්න. පාට නොකල කොටසේ වර්ගඵලය. පුතේ මට කියන්න මෙතන ඔක්කොම කොටු කීයක් තියෙනවද? මෙතන ඔක්කොම කොටු කීයක් තියෙනවද?
මේ පැත්තට 1 2 3 4 5යි. 5ව 3. කොටු ඔක්කොම කීයද? 15ක් නේද? ඔව්. කොටු ඔක්කොම 15යි. පුතේ පාඩ කරලා කීයක් ද? අපෙන් ආවේ පාඩ නොකළ කොටසේ වර්ගඵලය. 15න් 6ක් පාඩ කරලා ඉතිරි කීයයි? 9යිනේ. එහෙනම් පාඩ නොකළ කොටසේ වර්ගඵලය කීයද? වර්ග සෙන්ටිමීටර් 9යි. ඉතිරි කොටසනේ පාඩ කරපු කොටස අයින් කරන්න. මුළු කොටු ප්‍රමාණයේ පාඩ කරපු ප්‍රමාණය අයින් කරන්න. එතකොට එනවා පාඩ නොකළ කොටස. හරි අයත් උස්සල බලන්න සමත් හරිද? right. අපි එනවා 9 වෙනි ගානට. 9 වෙනි ගානට. මෙන්න මෙයාගේ දාගන්න ඉස්සලා ABCD කියලා. මෙන්න මෙතන ABCD කියලා තියෙනවනේ නේද? right. ඒක අපි ඉස්සලා දාගන්න ඕනේ නේ. හරි. මෙන්න මෙහෙම. මෙයා A, මෙයා B, මෙයා C, මෙයා D. හරිනේ? ඒ විදිහට දාගන්න. මෙන්න මෙහෙම දාගන්න. A B C D කියලා මේ හතර නම් කරගන්න බලන්න. මේක නම් කරලා නැහැ. A B C D. A B C D කියලා නම් කරගන්න. A B C D කියලා නම් කරගන්න. right. A B C D. මේ බලාගන්න පුතේ. මෙන්න මෙහෙම කියනවා. මේ බලාගන්න. පහත රූපේ ඇති සෑම කුඩා කොටුවකම දිග මෙන්න මේ පොඩි කොටුවක දිග පළල සෙන්ටිමීටර් 1ක් වෙනවා. දිගත් සෙන්ටිමීටර් 1යි පළලක් සෙන්ටිමීටර් 1යි. රූපේ අඳුරු කර ඇති හැඩ හතර ABCD ලෙස නම් කරලා තියෙනවා. right. D අක්ෂරයෙන් පෙන්වන හැඩයේ පරිමිතිය අහන්න. මෙන්න මෙයාගේ පරිමිතිය. මේ කුඩා කොටුවක් මගේ පුතේ හොඳට බලා ගන්න. මේ කුඩා කොටුවක් මෙයාගේ පළල 1 සෙන්ටිමීටර් දිගත් 1 සෙන්ටිමීටර්. right. එහෙම තමයි තියෙන්නේ. පරිමිතිය අහන්නේ. අපිට ඊළඟ පාඩම තියෙනවා පරිමිතිය. අපි ඒක ඉගෙන ගමු. දැනට අහගන්න. පරිමිතිය කියලා කියන්නේ මගේ පුතේ ඕනෑම රූපයක මෙන්න මේක ගත්තොත් මේ රූපේ ගත්තොත් මෙයාගේ වටේ දිග. මෙයාගේ වටේ දිග ප්‍රමාණයට කියනවා පරිමිතිය කියලා. වටේ දිග ප්‍රමාණයට කියනවා පරිමිතිය කියලා. එහෙනම් මගේ පුතේ මෙතන අහන්නේ පරිමිතිය අපි බලමු නේද? D වලින් එන එකක් කොටුවේ පරිමිතිය කීයද කියලා. මේ බලන්න. මෙයා 1 සෙන්ටිමීටර් නේ. එයා 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. වටේ දිග කීයද? සෙන්ටිමීටර් කීයද? 12යි. අපි මේකට දානවද වර්ග සෙන්ටිමීටර් කියලා? අපි දාමු නේද වර්ග සෙන්ටිමීටර් කියලා මේකට? දාමු නේද වර්ග සෙන්ටිමීටර් කියලා? දාමුද? දාන්න පුළුවන්ද වර්ග සෙන්ටිමීටර් කියලා? පුළුවන්ද? බෑ. හොඳට මතක තියාගන්න මතු පිට පෘෂ්ඨයක තමයි අපි වර්ගඵලය හෙව්වේ. එයා දිග වැඩි කිරීම පළල. ඒ හින්දා තමයි වර්ග සෙන්ටිමීටර අපි දැම්මේ. දිග වැඩි කිරීම පළල නිසා. මෙයාගේ වටේ දිග එයා සෙන්ටිමීටර්. එයාගේ ඉන්නේ නෑ වර්ග සෙන්ටිමීටර්. වැරදිලාවත් එහෙම දාන්න එපා. මේකේ අපිට දාන්න පුළුවන් කීයයි දාවේ 12යි නේ 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. පරිමිතිය 12යි සෙන්ටිමීටර් වටේදී 12යි සෙන්ටිමීටර්. right. බලමු වර්ගඵලයෙන් සමාන හැඩ වලට හිමි අක්ෂරය ලියා ගන්නවා. දැන් ඔයා මේ හැම එකේම වර්ගඵලය හොයන්න ඕන. right. වර්ගඵලය හොයන්න. හොයමු බලන්න. මෙයා 1යි නේද? right. මෙයා එක ගානේ කොටු කීයක් තියෙනවද? 1 2 3 4 5 6යි. මෙයා වර්ග සෙන්ටිමීටර් 6යි. හරි නේද? මෙයාගේ සමානිය අපි හොයමුනේ. මෙන්න 1 2යි ලොක්කො දෙන්නයි. මෙන්න මේ පොට්ට දෙන්න එකතු කරාම 1යි. මේ පොට්ට දෙන්න එකතු කරාම 1යි. එහෙනම් මෙයාගේ 3යි. මෙයාගේ 3යි. ඒ දෙන්න සමාන නැහැ. මේ දෙන්න බලමු නේද? right. මේ බලන්න. 1යි 2යි මෙතන තියෙනවා මේ right. මෙයාව පාට කරමු මේ කැල්ල දාලා. right. මෙයාගේ මේ චූටි කැල්ල දාලා මෙයාව පාට කරමු. හරි. මෙතන තියෙනවා නම් භාගයක් ඉතුරු වෙනවනේ. මේ බලන්න 1 2 3යි 1 2 3යි මේකයි 4යි. මෙයාගේ භාගයයි 4යි භාගයයි නේ. 4යි භාගය. ඒ කියන්නේ 4යි භාගය කියන්නේ දශම පහනේ. මං කියලා දීලා තියෙනවා භාගය කියන්නේ දශම වලට කරොත් මොකද්ද? 5. එහෙනම්
4.5 වර්ග සෙන්ටිමීටර. මෙයාගෙත් බලමු 1යි 2යි නේ. මෙන්න මේ පොඩි කෑල්ල ගෙනල්ලා මෙයාට දාන්න. මෙයා සම්පූර්ණ එකක් කරමු. right. මෙයා ගෙනල්ලා මෙයාට දාන්න. මෙයාත් සම්පූර්ණ එකක් කරමු. right. එහෙනම් මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 4.5යි මෙයාගේ. එහෙනම් 4.5යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් ඉන්න එකම දෙන්න තමයි B සහ C. B සහ C වර්ගඵලයෙන් සමානයි මේ දෙන්න මගේ පුතේ B සහ C. B සහ C. B හා C කියලා දෙයක්. B හා C. B හා C. කො බලන්න මේක තේරුණායි? තේරුණානේ? right good. අපි එනවා 10 වෙනි එකට නේද? 10 වෙනි එකට. right. මේ පාන්දර හොඳම ගානක් හොඳම මාතෘකාවක් තමයි අද කරේ. right. මේකත් අදුම් බලන්න 10 වෙනි මෙහි දැක්වෙන්නේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර එක බැගින් වන සමචතුරස්‍රය 10කින් සමන්විත රූපයක්. right. මෙම රූපේ අංග කර ඇති කොටසේ වර්ගඵලය මුළු වර්ගඵලයෙන් කුමන භාගයක් කියලා මුළු වර්ගඵලය. වර්ග සෙන්ටිමීටර 1යි මේ එක කොටුවක් වර්ග සෙන්ටිමීටර 1යි. මෙන්න මේ එක කොටුවක් වර්ග සෙන්ටිමීටර 1යි. right. බලන්න. මේ එක කොටුවක් වර්ග සෙන්ටිමීටර 1යි මේ බලන්න. මේ එකක් සෙන්ටිමීටර එකක් පළලයි එකක් දිගයි නේ. right. එහෙනම් මෙතන සම්පූර්ණ කොටු කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. සම්පූර්ණ 10ක් තියෙනවා. හරි. එහෙනම් අපි බලමු අඳුර කරපු ප්‍රමාණය කොච්චරයිද කියලා. right. මෙන්න මේ චූටි කෑල්ල ගෙනල්ලා මෙන්න මෙයාව ගෙනල්ලා මෙතනින් දාන්න මෙයා සම්පූර්ණ කරා. මෙයාගේ මේ පොඩි කෑල්ල ගෙනල්ලා මෙතනින් දාන්න මෙයා සම්පූර්ණ කරා. හරිනේ. එහෙනම් මෙයාගේ භාගය ගෙනල්ලා මෙයාට දීලා මෙයා සම්පූර්ණ කරා. හරිනේ. right. එහෙනම් මෙයා සම්පූර්ණ දෙකක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. හරිනේ. 5යි. එහෙනම් 10න් 5යි නේද? 10න් 5ක් පාඩ කරලා. කොටු 10න් 5ක් පාඩ කරලා. වාග් සංඛ්‍යා අපිට තියන්න පුළුවන්. 10න් 5ක් පාඩ කරලා. අපෙන් අහන්නේ මොකද්ද? අහනවා මෙම රූපයේ අග්‍ර කර ඇති කොටසේ වර්ගඵලය මුළු වර්ගඵලයේ කුමන භාගයක්? මුළු වර්ගඵලයේ කුමන භාගයක්? දැන් මෙන්න කිව්වා මේ තියෙන්නේ 10යි කොටු 10යි 10න් 5යි 10න් 5යි. මේක වෙනස් කරන්න පුළුවන් තව තුල්‍ය භාගයක් කියන්න මම. සමාන මීට සමාන තුල්‍ය භාගයක් කියන්නේ ඉක්මනට. ඉක්මනට කියන්න පුළුවන් දැන්. මොකද්ද? මොකද්ද? දෙකෙන් එකයි. good. right. මෙයාව සුළු කරා ඔක්කොම පහෙන් දෙකෙන් එකයි. ඔයගලන් හරිය? right. අපි එනවා ඊළඟ දාන්නට එනවා. බලමු අපි ඊළඟ නේ. right. ඊළඟ එක බලමු. පහත දී ඇති හැඩය සමචතුරස්‍රයක් බවට පත් කිරීම සඳහා එකතු කළ යුතු අවම කොටු සංඛ්‍යාව කීයද කියලා. අවම කොටු සංඛ්‍යාව සමචතුරස්‍රයක් වේ. ඔයා දන්නවා සමචතුරස්‍රයක දිග පළල සමානයි නේද? දිග පළල සමානයි. අවම කොටු ගාන අහනවා අපෙන් කීයක්ද කියලා. right. සමචතුරස්‍රයක් බවට පත් කරගන්න. දී ඇති හැඩය සමචතුරස්‍රයක් බවට පත් කරගන්න අවම කොටු ගාන අහනවා. උතේ සමචතුරස්‍රයක් බවට පත් කරගන්න අවම කොටු ගාන අහනකොට දැන් මෙයාගෙන් මෙයා ගලවල මෙතනින් තියලා තව එකක් කරොත් 3 සමචතුරස්‍ර කොටයක් කරනවා. නමුත් එහෙම උත්තරයක් මේකේ නැහැ. ඒ නිසා එහෙම ගන්න බෑ. ඒ නිසා මෙයාගේ දිගත් 4 වෙන්න ඕනි. අඩලත් 4 වෙන්න ඕනි. දැන් අහනවා අපේ මේකේ කොටු කීයක් ඕනද කියලා. ඔයාලට තේරෙන්නෙම නැත්නම් ඔන්නෝම කරාට ඇඳලා බැලුවම කමක් නැහැ කොටු කීයක් ඕනද කියලා. නැත්නම් ලේසි ක්‍රමය තමයි මෙයාගේ පළල 4යි දිග 4යි පල්ල 4යි කියන්නේ 16යි. 4 වරක් 4 කියන්නේ කොටු 16යි. right. 16න් දැන් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 7ක් තියෙනවා දැන් නේ. right. එහෙනම් තව කීයක් ඕනේද? 9ක් ඕනේ නේ. 9ක් ඕනේ. right. බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. කොටු 9ක්. එහෙම අඳින්න පුළුවන් නැත්නම් මේ ක්‍රමෙන්වත් පුළුවන්. ක්‍රම දෙකටම පුළුවන්. ක්‍රම දෙකටම පුළුවන්. අපි එනවා අවසානෙට. ඔන්න එනවා අවසානෙට. මේකේ බලමුද?
අවසාන එක බලමුද? right. පහත රූපේ ඇත්තේ වර්ග සෙන්ටිමීටර කොටු ජාලයකි. එහි ඇති අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර කීයද? වර්ග සෙන්ටිමීටර එකේ කොටු ජාලයක් තියෙනවා. right. අඳුරු කර ඇති කොටසේ වර්ග සෙන්ටිමීටර ගාන කීයද කියලා අහනවා. මගේ පුතේ බලා ගන්න මම අර කලින් කිව්වා වගේ ලොක්කො ටික ඉස්සෙල්ලා ගණන් කරන්න. ලොක්කො ගණන් කරමු ඉස්සෙල්ලා. right එහෙනම් ලොක්කො ටික එන්න ගණන් කරමු අපි ලොක්කො ටික. මේ බලන්න. 1 ලොක්කයි 2 ලොක්කයි 3 ලොක්කයි 4 ලොක්කයි 5 ලොක්කයි 6 ලොක්කයි ඔක්කොම ලොක්ක කීයද? 6. දැන් ඔන්න පොඩ්ඩ එකතු කරලා ලොක්කෝ හදන්න යන්නේ. right බලමුකෝ. මෙන්න මේ පොඩ්ඩ ගෙනල්ලා දාන්න මෙන්න මෙතෙන්ට. එයා එකක් හැදුනා. හරි. මෙන්න මේ පොඩ්ඩ ගෙනල්ලා දාන්න මෙතෙන්ට. එයාත් එකක් හැදුනා. හරි. එහෙනම් මේ භාගය ගෙනල්ලා දාන්න මෙතෙන්ට. එයාත් එකක් හැදුනා. හරි.
හරි. right. පොඩ්ඩක් නැවතුණානේ. right. හරි. බෙයා ගන්නකො පුතේ. මාව ඇහෙනවනේ. මාව ඇහෙනවා. right. අද වර්ගඵලයේ පාඩම තේරුණාද? වර්ගඵලයේ පාඩම තේරුණාද? වර්ගඵලයේ පාඩම තේරුණාද? තේරුණා යද්දි උස්සන්න බලන්න. ඔන්න මුලින්දන් කරා වර්ගඵලය. ඔයාට දැන් බැරි වෙන්න බෑ. ඕනෑම ගානක් හදන්න පුළුවන්. right? ඕනෑම ගානක් හදන්න පුළුවන්. එහෙනම් හෙට තියෙනවා තවත් මාතෘකාවක්. ඒ තමයි පරිමිතිය. පරිමිතිය මාතෘකාව. මේ වගේම තමයි ඒකත් හරියට ඉගෙන ගමු. ඔයාට විභාගෙදී අනිවාර්යෙන් එන මාතෘකාව තමයි මේ. right? ආදෙනම් ඔයාට සම්පූර්ණ හොඳටම තේරුණා කියලා මම හිතනවා. දාන්න බලන්න පහ. ඇහෙනව නේද මාව? මාව ඇහෙනවනේ? right. දාන්න බලන්න පහ. right. හරි. එහෙනම් අද ඉස්කෝලේ තියෙනවනේ. right. එහෙනම් උදේම නැගිටලා ලොකු දැනුමක් ලබා ගත්තා. එහෙනම් ඉස්කෝලේ ගිහිල්ලා හොඳට වැඩ ටික කරගන්න මගේ පුතාලා. තව කිහිප දිනයි අපිට තියෙන්නේ. ඒ නිසා ඒ කිහිප දිනේදී හොඳට අපි වැඩ ටික කරගමු. right. එහෙනම් සියලු දෙනාටම ආයිබෝවන්. අපි හමු වෙනවා හෙට උදෑසන. right. එහෙනම් ගිහින් එන්න සියලු දෙනාටම සුබ දවසක්.